Hi, welcome back to my YouTube channel. මගේ ඩයරි එකේ තවත් ලස්සන පිටුවක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ලස්ස හැබැයි එහෙම කියලා නොගිහින්ම බැරි තැනකට තමයි මේ අපි යන්නේ. Lady J. මේන Lady J බොරැල්ල බ්‍රාන්ච් එක. ඉතින් මම ගියා ගෙදරට ඕනි කරන බඩ ටිකක් ගන්න. හරිම ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා මේකේ. ෆ්ලවර්ස් තියෙනවා, porcelain items තියෙනවා, මේ වගේ ලස්සන sweet items, cute items ගොඩාක් තියෙනවා. ගෑනු ළමෙක්ට නම් ගියොත් පිස්සු හැදෙන තැනක් Lady J කියලා කියන්නේ. ඉතින් මටත් ඒ වගේම තමයි. මම යන ආසම කරන තැනක් shopping කරනවා නම් නොගෙන්න බැරි තැනක් තමයි Lady J කියලා කියන්නේ. බලන්නකෝ මේකේ තිබ්බ ලස්සන items මේකේ ගණන නැහැ. නමුත් මේ දවස්වල තිබ්බ කලෙක්ෂන් එකේ ඩීටේල්ස් කිහිපයක් තියෙනවා. හැබැයි සේරම කවර් කරගන්න නම් බැරි වුණා. මට පිස්සු හැදුන නැතන්ට ගියාට පස්සේ ඇත්තම කතාව ඒක. වැඩිය වෙන shops වල දකින්න හම්බෙන්නේ නැති මේ වගේ පන් collection එකක් තියෙනවා. හරිම ලස්සනයි. ඊට පස්සේ අපි අපේ ගෙදර යන්න පිටත් වුණා. මේ highway එකේ යන ගම දැන් නම් ගොඩක්ම ළඟයි. අපි යන්නේ අම්බලන්ගොඩ. අද පේන දුරින් බෝඩ් එක තියෙනවා. හරිම සතුටුයි බෝඩ් එක දැක්කම. අම්බලන්ගොඩ යන්නේ. ගෙදරට ආවා. ආපු ගමම චෙක් කරන්න ඕනේ මොනවද අලුතින් තියෙන මල් පැල කියලා. මොකද අපේ අම්මා මොනවා හරි අලුතින් පැල කරලා ඇති කියලා චෙක් කරන්න ඕනනේ. ඉතින් වත්තේ පොඩක් ඇවිදලා වීඩියෝස් ටිකකුත් ගත්තා. බලන්නකෝ. හැබැයි හොඳටම වහිනවා. වැස්ස කියලා මල් පැල නොබලා ඉන්නත් බැහැනේ. බලන්න මේවා ලස්සනයිද කියලා. අපේ අම්මට තමයි ක්‍රෙඩිට් එක කියන්න ඕනේ. එයා තමයි මේවා වන්නේ. හැමෝම කියන නිසා කැරමල් පුඩින් එකක් හදන්න හිතුණා. හදුවා. ඒක මාරම රසක් තමයි තියෙන්නේ. ඇත්තටම හැමෝම මේකට පිස්සු වැටෙන්න හේතුව ඒක වෙන්නේ නැති. ඇත්තටම රසයි. අඹ ගහේ අඹ
ඉතින් කඩන්නේ නැතුව ඉන්න බෑ ඒක දැක්කහම. වයසත් එක්ක මතක් වුණා මොනවා හරි ඇදුවනම් හරි කියලා අඹ වලින්. ඒක නිසා වැස්සම තෙමි අඹ කඩාගත්තා. ඊට පස්සේ පොඩි වැඩක් කරන්න යන්නේ. බලන්නකෝ මොකද කරන්නේ කියලා අපි. අඹ ටික පීල් ඔෆ් කරගෙන චූටි කෑලි වැටි කපලා අපි යන්නේ අඹ චට්නි හදන්න. අපිට ඒක ටිකක් කාලයක් තියාගන්නත් පුළුවන්. හරියට හදාගත්තොත් ලොකු අමාරුවකුත් නෑ අඹ චට්නි හදන එක. ඉතින් අපි තීරණය කරා මේ අඹ වලින් අඹ චට්නි හදන්න. මේකට දැම්මේ සීනි, ලුණු, ගම්බිරිස්, මිරිස්, කුරුඳු කුඩු, සුදු ලුණු, ඉඟුරු ඒ වගේ දේවල් තමයි මේකට දැම්මේ. ඊට පස්සේ දාලා වතුර දාලා මේක තම්බලා එච්චරයි. බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන්. YouTube එකේ බැලුවොත් රෙසිපිස් ගොඩක් තියෙනවා. මෙන්න මේක තමයි ෆයිනල් ප්‍රොඩක්ට් එක. මේක ගොඩක් කාලයක් තියාගන්නත් පුළුවන්. හරිම රසයි. හවස අපේ බීච් එකට ගියා සන්සෙට් එක බලන්න. ඒක පුදුම ලස්සනක් තමයි තියෙන්නේ. මෙන්න මෙතන ටිකක් විශේෂ තැනක්. මේක අම්බලන්ගොඩම විතරක් තියෙන නැචරල් පූල් එකක්. හැබැයි එහෙම කිව්වට මෙතන එහෙම ලොකුවට දැන් දැක ගන්න බෑ. මොකද අනර එහායින් හදලා තියෙන අම්බලන්ගොඩ හාබර් එක නිසා මෙතන වැලි ටිකක් එකතු වෙලා සම්පූර්ණයෙන්ම මේක වැහිලා තමයි තියෙන්නේ. අර තියෙන හාබර් එක. ඊට පස්සේ අපි ගියා ෆිල්ම් එකක් බලන්න. එහෙම තමයි අද දවස ඉවර වුණේ. ඉතින් මගේ ඩයරි එකේ එක පිටුවක විස්තරය තමයි මේ. අදට vlog එක ඉවරයි. Thank you for watching. Stay tuned with me. Subscribe කරන්න නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Bye bye. කියෙන්නම්.